ඔන්න ඉතින් සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද ඉතින් අලුත් දවසක් මේකත් තව නිවාඩු දවසක්. ඇත්තටම කියනවා නම් මේ ඡන්දේ දවසේ උදේ. ඉතින් මේ අපේ හරිම ගෙදරට ළඟින් තමයි ඡන්දේ දාන්න තියෙන්නේ. අපි ඉතින් මේ ඒ හින්දා චුට්ටක් හවස් වෙලා යන්නම් කියලා තමයි හිතේ සෙනඟ පොඩ්ඩක් අඩු වුණාම. එතකන් ඉතින් වත්ත වටේ පොඩි රවුමක් දැම්මම ඔයාලට පේනවනේ මේ වෙසක් මාසේ මේ ගෙදර තියෙන වත්තේ තියෙන වල් පැලේ ඉඳන් හරි ලස්සනට මල් පිපිලා තියෙනවා. හැම ගහකම මල් පිපිලා වෙසක් මාසෙට ලෑස්ති වෙනවා තමයි දකින්න තියෙන්නේ වත්ත පුරාම. පොඩි ලොකු හැම ගහකම පළතුරු ගස්වල හැම තැනම මල් පිපිලා මේ පේනවනේ. මේ මල් වල මම හැමදාම පෙන්නනවා ඔයාලට. ඉතින් අවුරුදු දෙකට දෙපාරක් විතර මෙයාගේ මල් හැදෙනවා. මේ මල් ටික දැක්කම මට හිතුනේ එකම දෙයයි. ඒ තමයි හරි ලස්සනට ගේ ඇතුලෙන් තියන්න පොඩි වාස් එකක් හදන්නම් කියලා. ඉතින් මේ මල් චුට්ටක් කපාගෙන ඇවිල්ලා ඔන්න මම හදාගන්න පටන් ගත්ත වාස් එක. ඉතින් ඔය අතරේ මේ මම ඔයාලට කියන්න හිතන් හිටියේ ඡන්දේ දැම්මද කට්ටිය ඉතින්. ඉතින් ඡන්දේ කියන්නේ අපි හැමෝගෙම අයිතිවාසිකමක් නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් ඉතින් ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඉතින් මං අහන්නේ කාටද දැම්මේ කියලා නම්. ඒක ඉතින් ඔයාලගේ ස්වාධීන අයිතියක්. ඔන්න මේ වාසික හදන ගමන් මම කල්පනා කර හිටියේ කොතනින්ද මේ වාසිකම තියන්නේ කියලා. මොකද දැන් මේ හදන්නේ මගේ කැම්මේසේ උඩ ඉඳලානේ. ඉතින් මෙතෙන්ට මේ හදපු වාසිකක් තියෙනවා. මේක කොතනින්ද තියන්නේ කියලා කල්පනා කර තමයි මම මේ ලස්සන මල් වාසික හදාගන්නේ. හැබැයි ඉතින් මෙහෙම හිත ඉන්නකොට අපේ බබා කිව්වා මේක තියන්න හොඳම තැන. අපි තියමු කියලා මගේ පැන්ට්‍රි එක උඩින්. ඉතින් ඔන්න බලන්නකෝ ඒක එතෙන්ට ගැලපෙනවද කියලා. මං හිතන්නේ නම් හරියටම ගැලපෙනවා. කො බලන්න. ඔය පේන්නේ. හරිම ලස්සනට ඒක එතෙන්ට ගැලපුණා. මම හිතුවා මේ මල් ටික පර වුණාම ආයෙමත් අලුත් මල් ටිකක් ගෙනල්ලා මෙතන ඒ විදිහට වාස් එකක් හදනවා කියලා. ඔන්න ඉතින් නිවාඩු දවසක් කියන්නේ ගෙදර කට්ටියට හැම තිස්සෙම කන්න මොන හරි එහෙම නැත්නම් බොන්න මොන හරි ඕනේ වෙනවනේ. මම හිතුවා ගෙදර තියෙන ಜಾති වලින් පොඩි මොහිටෝ එකක් හදනවා කියලා. ඉතින් ඔන්න මේක බලලා කියන්න එපා මොහිටෝ කියන්නේ මේවා නෙමෙයි මේව නෙමෙයි හදන්නේ කියලා. අපි ඉතින් ගෙදර තියෙන දේවල් පොඩ එකතු කරලා මං හදන මොහිටෝ එක මෙහෙම තමයි. ඉතින් මේ ඔන්න දෙහි ගෙඩියක් දෙහි තමයි මම පාවිච්චි කරන්නේ. දෙහි ටික පොතු ඇරලා අරගෙන මින්ට් කොළ ටිකක් දාලා මගේ අර පුංචි ලීවාන් ගෙඩියේ හොඳට ක්‍රෂ් කරගන්න තමයි මම හදන්නේ. මොකද මේ එහෙම කරගත්තාම මින්ට් එක ක්‍රෂ් වුණාම තමයි මේක ගොඩාක් රස. ඉතින් මේක හදන අතරේ අපේ දෙන්න ෆ්‍රිජ් එක පුරාම හොයනවා මේක බොන ගමන් කන්න જાති දෙනවද කියලා. ඉතින් මේ දවස්වල නම් මම පැණිරස જાති ටිකක් අඩුවෙන් ගේන්නේ ගෙදරට. මොකද දැන් අවුරුදු කාලේ අපි හුඟක් පැණිරස කෑවා. ඉතින් ඒ නිසා පැණිරස කෑම ගේනවා අඩුයි මං ගෙදරට. ටිකක් දවසක් යනකම්. ඔන්න ඉතින් මගේ මොහිටෝ එක හදනකම් මම ඔයාලත් එක්ක දෙයක් ෂෙයා කරගන්න හිතුවා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේ වගේ නිවාඩු දවසට ගෙදර කට්ටියට කෑම එහෙම හදලා දෙනවා ඇතිනේ. බීම වර්ග එහෙම සමහර වෙලාවට ඔක්කොම අමතක කරලා ගිහින් එළියෙන් ගේනවා ඇති. ඒ කොහොම වුණත් අපේ ජීවිතේ අපි හරි කාර්යබහුල ජීවිතනේ ගෙවන්නේ. ඉතින් මෙහෙම නිවාඩු දවසක් කියන්නේ අපේ පවුලේ අයත් එක්ක හරි සතුටෙන් විනෝදෙන් ඉන්න ලැබෙන අවස්ථා. ඉතින් ජීවිතේ මේ වගේ අවස්ථා හැම වෙලෙම එන්නේ නැහැ. ඒ නිසා මන්නම් ඒ මොහොත අනිවාර්යයෙන්ම සතුටින් ගත කරනවා සතුටින් විඳිනවා. මොකද අපි දන්නේ හෙට අපි ඉඳීද නැද්ද මේ මොහොතවල අපිට එයිද නැද්ද කියලා. ඒක නිසා ජීවිතේ අපිට ලැබෙන හැම මොහොතක්ම ලස්සන කරගන්න එක අපේ යුතුකම. එහෙම නැත්නම් ඒක විඳවන එකවත් ඒ නිසා හිතලා සිත් ඇවුල් හදාගන්න එකවත් නෙවෙයි වැඩේ. අපිට තියෙන පුංචි දේවල් වලින්, ගෙදර තියෙන පුංචි දේවල් වලින් අපිට පුළුවන් විදිහට ඉතා දවස ඒ මොහොත ලස්සනට ආදරෙන් ගත කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ. පවුලක් විදිහට. ඔන්න ඉතින් මගේ වැඩේ ටිකක් ඉවරයි. දැන් මේ ටික දාලා මම දාන්න යන්නේ ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක මගේ. මේ තමයි මේ ගෙදර ඇතිරි ඉතින් අවුරුදු කාලේ ගෙනල්ලා ඉතුරු වෙච්ච බීම වර්ග එහෙම කෝඩියල් ඔය සන්පීක් හරි වගේ මොනවා හරි දේවල් ඇතිනේ. ඔන්න එකෙන් චුට්ටක් තමයි මේ දාගන්න යන්නේ මම. මේක ඔරෙන්ජ් එකක්. ඉතින් ඒක දාගෙන
ඊට පස්සේ තමයි මම මගේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක ඇඩ් කරගන්න යන්නේ. බලන්නකෝ මම මොනවද දාන්න හදන්නේ කියලා. ඔයාලට දැක්කහම තේරෙයි. කොහොම බලන්න. ඔන්න මම දානවා ප්‍රධානම ජාතිය. මොනවද මේ? මේ ස්ප්‍රයිට්. මේක වෙනත් දැන්වීමක් එහෙම නෙමෙයි. ඕගොල්ලන්ට මේ වෙනුවට තව රස ජාති ගොඩක් දාගත්තා නම් සෝඩා එකක් වුණත් දාගන්න පුළුවන්. ඉතින් ඔන්න මගේ මොහිටෝ එක රෙඩි. මේ වගේ තව දෙකක් මම වෙන වෙනම හදාගත්තා. මට හිතුණා එතකොට තමයි රස කියලා. ඔන්න බලන්නකෝ දන්නේ නැතුවම දවල් වෙලා හවස් වෙන්නත් ඇවිල්ලා. ඉතින් මේ අවුව ටිකක් බහැලා යන හින්දා මට හිතුණා වත්ත පුරාම පොඩි රවුමක් ගහන්න ආයෙමත්. හොඳ පිරිසිදු වාතය ටිකක් විඳින්න. ඉතින් ඡන්දෙත් දාලා ආවා මම. ඔන්න මේ රවුමක් ඇවිදින ගමන් තමයි ඉන්නේ වත්තේ මම. ඉතින් මේ කාලෙට බලන්න අහස හරිම ලස්සනයි නිල් පාටයි. මේ නිල් අහස අපිට අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාසෙ වෙනකම්ම තියෙනවා. මොකද ඒත්තකම්ම අපිට පායන කාලේනේ පොළොන්නරුවට පාය පෑවිල්ල. හැබැයි දැන් නම් කාලගුණය ටිකක් වෙනස් වෙලා නිතර නිතර වහිනවා මේ කාලෙත්. බලමුකෝ ඉතින් මේ දිස්සරහටත් එහෙම වෙයිද කියලා. ඔන්න ඉතින් මට හිතුණා චුට්ටක් ළඟට ගිහිල්ලා පෙන්නන්න ඔයාලට අර මං උදේ මල් සැකසුම හදපු මල් එක. ඉතින් බලන්නකෝ මෙයා අවුරුදු 4ක් විතර ගත්තා මේ ගානට වැවෙන්න. දැන් මෙයාට අවුරුදු 4මාරක් වගේ ඇති වයස. ඉතින් පළවෙනි අවුරුද්දම මෙයා එකම ගානට හිටියේ. පස්සේ තමයි ටික ලොකු වෙලා තුන්වෙනි අවුරුද්දේ තමයි යා මල් පිපෙන්න පටන් ගත්තේ. හැබැයි ඊට පස්සේ නම් දිගටම අවුරුද්දට දෙපාර ගානේ තුන් පාර ගානේ මෙයා මල් දෙනවා. බලන්නකො ලං වෙලා මේ මල් දිහා මේවා හරිම ලස්සනයි. මෙයා පටන් ගන්නේ සුදු පාටට. ඊට පස්සේ මල් පිපෙන කාලේ වෙනකොට ලස්සන වෙනකොට මේක දම් පාට වෙනවා. දම් පාට වෙලා ආයෙම සුදු පාටට හැරිලා කොළ පාට වෙනවා. ඉතින් ඔන්න මේ අපේ රෑකෑම. ඔන්න බනින්න නම් ඔට්ටු නැහැ. මේ જાති කන්න හොඳ නැහැ හැමතිස්සෙම කියලා. අපි ඉතින් හැමදාම මේව කන්නේ. ඉඳලා හිටලා පොඩි වෙනසක් ඕනේ වුණාම ෆිල්ම් එකක් බලන ගමන් මේ වගේ කෑමක් කන්න අපේ ගෙදර කට්ටිය හරි කැමතියි. ඔන්න ඉතින් දන්නේම නැතුව රෑ වෙලා දවස අවසන් කරන්නයි මම හදන්නේ. අවසන් කරනකොට අනිවාර්යයෙන්ම ගෙදර සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා මගේ කුස්සිය හරිය හොඳට ක්ලීන් කරලා දවස අවසන් කරන්න මම අමතක කරන්නේ නැහැ. ඒක මට හරි වැදගත්. හෙටමක් පටන් ගන්න ඉන අලුත් දවසට. ඉතින් ඔයාලට සතුට පිරුණු සුව පහසුව පිරුණු සතුටින් ඉතිරෙන නව දවසක් හෙට උදා වේවා කියලා මම ඔන්න අද දවසේ ප්‍රාර්ථනා කරනවා.